අද මම මේ කියන කතාවට පාදක වෙන්නේ රත්නපුර පැත්තේ තියෙන සුන්දර ගම්මානයක්. ඒ ගමේ ඉඳිය පුංචි අහිංසක ළමයෙක් තමයි සඳුනි කියන්නේ. සඳුනි සමන් දෙවියන්ව ගොඩාක් විශ්වාස කරනවා. පුළුවන් හැම කාලෙම සිරීපාදේ වඳින්නත් යනවා. අධ්‍යාපන කටයුතු වල දක්ෂයෙක් වුණු සඳුනි හැමදාම පන්තියේ පළවෙනියා. දුප්පත්කම ඇයට බාධාවක් නොවුනත් ඇගේ පන්තියේ යාළුවෙක් නම් ඇයට බාධාවක් වුණා. ඉතින් මේ යාළුවගේ දෙමව්පියන්ගේ ගුරුකම් නිසා සඳුනි දිනෙන් දින ලෙඩ වෙන්න පටන් ගත්තා. ඇඳටම වෙලා ගත වෙන සඳුනිගේ කාලය අධ්‍යාපන කටයුතු වලට නම් යොමු වුණේම නැහැ. ගුරුකම් ප්‍රබල වෙන්නම සඳුනිගේ අසනීපෙත් ප්‍රබල වුණා. ඉතින් සඳුනි වෙනුවෙන් කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම කරලා අන්තිමේට සඳුනිගේ අම්මා ගියේ සමන් දෙවියන් ළඟට. හාස්කමකින් වගේ හීනෙන් පෙනී සිටි සමන් දෙවියන් සඳුනිට ආශිර්වාද කළා. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා රකිනා වගේ සමන් දෙවියන් පින් කරන අය රකින බව එදා සිට ගමේ හැමෝම තේරුම් ගත්තා.